2025 නොවැම්බර් මාස 29 වන දින සඳහා කාලගුණ අනාවැකිය. 2025 නොවැම්බර් මාස 29 වන දින උදෑසන 5:30ට නිකුත් කරන ලදී. දිට්වා සුලිකුණාටුව නොවැම්බර් මාස 28 වන දින පස්වරු 11:30 වන විට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 70ක් වයඹ දෙසින් අක්ෂාංශ අංශක 9ක් උතුරින් සහ දේශාංශ අංශක 80.8ක් වයමින් කේන්ද්‍රගත වී ඇත. මෙම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කර නොවැම්බර් මාස 30 වන දින වන විට ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරයට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ සැලකිය යුතු අඩුවීමක් හෙට දිනේදී එනම් නොවැම්බර් මාස 30 වන දින සිට අපේක්ෂා කෙරේ. උතුරු මැද මධ්‍යම සහ වයඹ පළාත්වල නිරන්තර වැසි හෝ ඉගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැක. සබරගමුව සහ බස්නාහිර පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල හමන පැයට කිලෝමීටර් 60ක් 70ක් දක්වා වන ඉතා තද සුළං සමග විටින් විට හමන පැයට කිලෝමීටර් 80ක් 90ක් දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැක. තද වැසි සහ තද සුළං මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.